වෛද්‍යතුමනි දැන් ඔබේ පැත්තට යොමු වෙන තමයි මම සූදානම් වන්නේ. දැන් අපි හිරු කිරණ පිළිබඳව කතා බහ කරාම සමහරවිට කියනවා උදේ හිරු කිරණ ලැබීම ඇත්තටම හොඳයි කියලා. නමුත් දවල් වෙනකොට අපි කියනවා මේ හිරු කිරණෙන් අපේ සම පිච්චෙනවා කියන එක. දැන් මේ හිරු කිරණෙන් අපේ සමට මොන වගේ හානිද සිදු වෙන්නේ? දැන් දවල් 12න් පස්සේද මේ හානි ගෙන දෙන්නේ කියන එකත් මම අහන්නට කැමතියි වෛද්‍යතුමනි ඔබගෙන්. ඔව් ඇත්තටම මට ඊට ඉන්න ප්‍රථම මට මේ සාකච්ඡාවට අහුම්කම් දෙනකොට යමක් මතක් වුණා. මම හිතන්නේ අපි මේ කතා කරමින් සිටින්නේ ලෝක ඉතිහාසයේ දීර්ඝතම ඉතිහාසයකට උරුමකම් කියන මාතෘකාවක් විෂයක්. ඒ වගේම තමයි මිනිසුන් විසින් මම හිතන්නේ වැඩිපුරම කතා බහට ලක් කරපු විෂයක් ගැන තමයි මම හිතන්නේ අපි මේ කතාවට බඳුන් කරමින් සිටින්නේ. මොකද මම එහෙම කිව්වේ අපේ ඉතිහාසය ගැන බැලුවාම යථාර්ථයේ එහෙම තත්ත්වයක් තිබුණා. මොකද අපේ සාහිත්‍යයේ ඉතිහාසය ගැන බැලුවාම මේ නාරි ලාලිත්‍ය කාන්තා රූප ස්වභාව කියන එක මම හිතන්නේ බොහෝ තැන්වල අපේ ගද්‍ය ගත්තත් පද්‍ය ගත්තත් රචනා ගත්තත් බොහෝම දේවල් ලියවිලා තියෙනවා. ඇත්තටම ඒ අතිශෝක්තියෙන් නෙමෙයි යථාර්ථයක් වෙලා තිබුණා. මොකද අපි මේ ජීවත් වෙන කලාපයේ කාන්තාවන් ගත්තොත් බොහොම සුන්දරයි. ඒ ඈත අතීතයේ සිට මේ අපිට ඔප්පු කරලා තිබුණ ඒකට මා දකින්න ප්‍රධාන හේතුව තමයි මේ අපි කතා කරමින් සිටින සබහාදාමේ රහස්. ඒ කියන්නේ ගහකොළ ආයුර්වේද ඖෂධ මේ පාවිච්චි කරන්නා වූ බෙහෙත් ඔවුන්ගේ රූපලාවන්‍ය රූපාලංකාරය නාරි ලාලිත්‍ය ආරක්ෂා කර ගැනීමට ඔවුන්ට ස්වභාව ධර්මයෙන් දායාද කර දෙන්නා වූ මේ රූපලාවන්‍ය තවත් වර්ධනය කර ගැනීමට ඇත්තම ඔවුන්ට ගොඩක් උදව් වුණා කියන එක. ඒ වගේම තමයි එය ස්වභාවයෙන් ලබා දෙන්නා වූ රූපාලංකාරය ආරක්ෂා කර ගැනීම ඔවුන්ට ප්‍රශ්නයක් වුණා. ඔවුන් ඒ හරහා මේ පාරම්පරික වට්ටෝරු හාගෙන ගියා. විශේෂයෙන් මේ සම ස්වභාවික උපද්‍රවයන් ඔබ ඇහුවා මේ හිරු රශ්මියෙන් අපිට තියෙන බලපෑම මොකක්ද කියලා. ඇත්තටම අපි හිරු රශ්මිය ගත්තොත් සූර්යාලෝකය කියන්නේ මේ විශ්වයේ තියෙන ප්‍රධාන ශක්ති ප්‍රභවය. අපිට එයින් ලැබෙනා වූ ප්‍රතිඵල හිතකර වගේම අහිතකර දේවලුත් තියෙනවා. අපි පාර ජම්බූර කිරණ ගැන කතා කරනවා. මේ පාර ජම්බූල කිරණ වලින් අද විද්‍යාත්මකව හොයාගෙන තියෙනවා අපේ සමට නොයෙකුත් ආකාරයේ අහිතකර බලපෑම් ඇති කරනවා කියලා. පාර ජම්බූල කිරණ ගැන කතා කරනකොට ප්‍රධාන වශයෙන් මේවා කොටස් දෙකකට බෙදෙනවා. පාර ජම්බූල කිරණ A, පාර ජම්බූල කිරණ B වශයෙන්. UVA, UVB කියලා. මෙන්න මේන් අපි භයංකරම අතුරුඵල ඇති කරන කිරණය තමයි මේ අල්ට්‍රාවයලට් A කියන කිරණය. අල්ට්‍රාවයලට් A පාරජම්බූල A කිරණය. එයින් ඇත්තටම සමේ පිලිසීමක් පමණක් නොවේ ඇතිවන්නේ සමේ මේ මෙලනෝමා කියන පිළිකා වර්ගය ඇති කරනවා කියලා විද්‍යාත්මකව සනාථ කරලා තියෙනවා. විශේෂයෙන් මේ ඇමරිකන් කැන්සර් සොසයිටි කියන එකෙන් පරීක්ෂණ වලින් ඔප්පු කරලා තියෙනවා. හැමේ වැළඳෙන පිළිකා වර්ග වලින් 75%ක්ම මේ මෙලනෝමා වර්ගයේ පිළිකා වර්ග තමයි ඇති වෙන්නේ. ලෝකයේ වර්ෂයකට 1,60,000ක් පමණ රෝග විනිශ්චයට ලක් වෙනවා. වර්ෂයකට 48,000ක් පමණ මිය යනවා මේ තත්ත්වය නිසා. මේ නිසාමත් විශේෂයෙන් මේ හිරු කිරණ වලින් ආවරණය විය හැකි හිරු කිරණ පරාවර්තනය කර හැකි හිරු කිරණ පෙර අපේ සමට ලබා දිය හැකි යම්කිසි වූ ආලේපනයක් පාවිච්චි කරන්න කියන එක අද ලෝක සෞඛ්‍ය සංවිධානය පවා විශේෂයෙන් අනුමැතිය ලබා දීලා තියෙනවා. ඒ වගේම මේ UVB කියන එක අපේ විශේෂයෙන් හැමේ තිබෙන DNA අණු විනාශ කරනවා. ඒ හරහා මේ මෙලනින් කියන වර්ණකය අපේ සමට නිරන්තරයෙන් ශ්‍රාවය වෙනවා. ඒ හරහා අපේ දුර්වර්ණ වීම ඇති වෙන්න පුළුවන්. හැම පිලිස්සෙන්න පුළුවන්. හැම ඉක්මනින් වයසට යෑමේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් කියලා පරීක්ෂණ වලින් සනාථ වෙලා තිනවා. මේ නිසාම විශේෂයෙන් මෙවැනි වූ සන්ස්ක්‍රීන් සන් ප්‍රොටෙක්ෂන් වගේ දෙයක් ආලේප කරන්න කියලා විශේෂයෙන් අනුමත කරලා තියෙනවා. ඔබ වැඩි වශයෙන් දවසේ සූර්යාලෝකයට නිරාවර්තනය වෙන කෙනෙක් නම් සූර්යාලෝකයට රැකියාවක් කරන කෙනෙක් නම් විශේෂයෙන් මෙවැනි වූ තත්ත්වයක් අනුගමනය කරන්න ඔබ ඇහුවා උදේ අවුව හොඳයි කොයි වෙලාවටද ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් හොයාගෙන තිනවා උදේ 10 ඉඳලා හවස 4 වෙනකන් අපිට ලැබෙන සූර්යාලෝකය තමයි වැඩිපුරම මේ හානිදායක සූර්යාලෝක කිරණ අඩංගු වෙන්නේ කියලා. වෛද්‍යතුමනි ඒත් එක්කම මට දැන් අහන්න හිතුන දේ තමයි ඔබ කිව්වා මේ පාරජම්බුල කිරණ තමයි අපිට මේ දේවල් හානි කර දෙන්නේ කියන එක. ඇත්තටම දැන් මතයක් තමයි මේ ඕසෝන් ස්තරයේ හානි සිදු වෙලා තිබෙනවා. ඉතින් මේ ඕසෝන් ස්තරයේ හානි සිදුවීමත් එක්ක තමයි මේ කිරණ අපිට විශේෂයෙන්ම බලපාන්න කියන එක. ඒකේ නිවැරදිභාවයක් තිබෙනවද? ඒ නිසාම මම අහන්න කැමති වෛද්‍යතුමනි දැන් ඒ දේවල් එහෙම සිදු වෙන නිසා අපිට මොන වගේ දේවල්ද අපේ සම ආරක්ෂා කරගන්න මොන වගේ දේවල්ද අපිට කරන්නට තියෙන්නේ? ඔව් ඇත්තටම අපි මෑත කාලේදී කතා කළා මේ ඕසෝන් ස්තරයට වෙලා තිබෙනා වූ හානිය පිළිබඳ. මොකද ඔවුන් විශ්වාස කරනවා මේ ඕසෝන් ස්තරයෙන් අපිට සූර්යාලෝකයෙන් ලැබෙන කිරණ වලින් 97ක් සහ 99ක ප්‍රමාණය ඔවුන් ආවරණය කරනවා කියලා, ඔවුන් උරා ගන්නවා කියලා, ඇබ්සෝබ් කර ගන්නවා කියලා. නමුත් මෑත කාලේදී මේ ඕසෝන් ස්තරය පොළොව පෘථිවි ගෝලයට කිලෝමීටර් 13ක් කිලෝමීටර් 40ක් ඉහළින් පිහිටි මේ පරාවර්තී ගෝලය කියන ප්‍රදේශයේ තමයි මේ ඕසෝන් ස්තරය තියෙන්නේ. මේට
බරපතල හානි අපි ඇත්තටම සිද්ධ කරලා තියෙනවා. ඒ හරහායි ප්‍රතිඵලත් අපිට ලැබිලා තියෙනවා. ඒ නිසා මේ හිරු කිරරින් වෙන්නා වූ උපද්‍රව හානිදායක තත්ත්වයන් වැඩි වෙලා කියලා මෑත කාලයේදී ඔප්පු වෙලා තියෙනවා. මොකද සමේ ඇතිවෙන සාමාන්‍ය ආසාදන තත්ත්වයේ සිට පිළිකා තත්ත්වයන් වලට පවා විශේෂයෙන් මේ ස්කෝමස් සෙල් කාසිනෝමා එහෙම නැත්නම් බේසල් සෙල්ස් කාසිනෝමා කියලා ප්‍රධාන හැමේ ඇති වෙන පිළිකා තත්ත්වයක් තියෙනවා. මේ වළක්වා ගැනීමටත් විශේෂයෙන් මෙවැනි වූ ආලේප කරන්න කියලා අද විවිධ සංවිධාන මිනිසුන්ව දිරිගන්වනවා. ඒ වගේම තමයි අපිට වෙනත් කළ යුතු දේවල් ගැන ඔබ ඇහුවා. අපිට සාමාන්‍යයෙන් අපි නිරන්තරයෙන් සූර්යාලෝකයට නිරාවරණය වෙන කෙනෙක් නම් අපිට ඔළුවට හිස් ආවරණයක් පළඳින්න පුළුවන්, කුඩයක් අරගෙන යන්න පුළුවන්. නමුත් එය සමහර විට සමහර කෙනෙකුට ප්‍රායෝගික නොවෙන්න පුළුවන්. එවැනි වූ තත්ත්වයන් වලදී මම හිතන්නේ මෙවැනි වූ ආලේප අද විශේෂයෙන් යුරෝපීය රටවල ආසියාතික රටවල ගොඩක් දිරිගැන්වීම් කරනවා. සන්ස්ක්‍රීන් එකක් පාවිච්චි කරන්න, හිරු කිරණින් ආවරණය විය හැකි ආලේපයක් පාවිච්චි කරන්න කියලා.